අයිබෝන් යාළුවනේ සෝලා ඔන්ලයින් shopping වෙත ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඔබට පුංචිම JBL wireless speaker එක review එකක් කරන්න යන්නේ. මේක තමයි සෝලා ඔන්ලයින් shopping වලින් කරන පළවෙනි review එක. අපි බලමු speaker එක කොහොමද කියලා. මේ තියෙන මේක තමයි මේ ස්පීකර් ඇත්තටම පොඩි ඒ වගේම ගොඩක් quality sound quality එකක් තියෙනවා bass එක sound mid treble හැම එකම level එක ගානට තියෙනවා sound level එකත් හොඳ මට්ටමක තියෙනවා ඔයාලට මේ පේනවා ඇති මේක හොඳ quality එකටම කරලා තියෙනවා මේක නිමාව හොඳයි මේ තියෙන්නේ steel වලින් හදලා තියෙන්නේ ඇලුමිනියම් වගේ මේ ලෝහයකින් තමයි මේක නිමාව කරලා තියෙන්නේ ගාගේම මේ පල්ලෙහා ප්ලාස්ටික් වලින් තියෙනවා උඩ net එකක් තියෙනවා ඒ වගේම මේ පල්ලෙහා ෆිසිකලි එක බටන් එකක් තියෙනවා එක බටන් එකයි මේකේ තියෙන්නේ ඊට පස්සේ මෙතන key tag එක වගේ එල්ල ගන්න මොකක් හරි ඔයාලට දෙයක් දාගන්න මෙතන පොඩි හෝල් එකක් තියෙනවා ඒ වගේම මෙතන මේ පැත්තේ හෝල් එකක් තියෙනවා ඒක තමයි මේකේ mic එක ඔයාලට මේක connect කරලා calls ගන්න වගේ පුළුවන් ඒකට මේ mic එකක් තියෙනවා මෙතන තියෙනවා තව හෝල් එකක් ඒ හෝල් එකේ තියෙනවා indicate lights දෙකක් පත් වෙනවා රතු පාටයි නිල් පාටයි රතු පාට ලයිට් එක පත් වෙන්නේ charge වෙද්දී නිල් පාට ලයිට් එක පත් වෙන්නේ මේක use කරද්දී ඒ වගේම මේක තනි ස්පීකර් එක වශයෙන් ඔයාලට use කරන්න ගන්නත් පුළුවන් ඒ වගේම ඔයාලට ස්පීකර් දෙකක් එකට කනෙක්ට් කරලා මේක 2.1 channel විදිහට ඒ කියන්නේ left right stereo විදිහට ඔයාලට මේක use කරන්න ගන්නත් පුළුවන් බලන්න මේක සාමාන්‍ය coin එකක size එක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ බලන්න මේ රුපියල් 2 කාසියක් ඒ වගේම මේකේ උසත් coin එකේ size එකම තමයි. හරි. අපි බලමු දැන් මේක on කරලා මේකේ sound කොහමද? sound quality එක, sound level ඔක්කොම check කරමු අපි. මගේ ෆෝන් එක අරගෙන Bluetooth වලට ගිහිල්ලා මේ විදිහට MT කියලා තමයි මේකේ නම සඳහන් කරන්නේ Bluetooth වල අපි දීලා කනෙක්ට් කරලා බලමු access දුන්නා pair කළා අපි YouTube එකකින් සින්දුවක් දාලා බලමු කොහොමද පළවෙනිටම හරි දැන් ඔයාලා ඒ දැක්කේ ඇත්තටම මේ සිංගල් ස්පීකර් එකක්. ඒ කියන්නේ එක ස්පීකර් එකේ සවුන්ඩ් එක තමයි මේ ඔයාලා මේ දැන්ට දැක්කේ. හරි අපි දැන් බලමු ස්පීකර්ස් දෙකක් කපල් කරලා කොහොමද මේ ෆෝන් එකට කනෙක්ට් කරලා මේ සින්දු අහන්නේ කියලා. මම මේ සිල්වර් කලර් එක ගත්තා අපි ඔන් කරලා බලමු ඒ කියන්නේ ස්පීකර්ස් දෙක කපල් කරද්දි මේ දෙකම ඔන් කරලා කනෙක්ට් කරලා තියෙන ඩිවයිස් එකෙන් අපි ඩිස්කනෙක්ට් කරන්න ඕනේ ඊට පස්සේ මේ දෙක හෝම් කීස් බටන් දෙක ඔබලා අපිට පුළුවන් මේ දෙක කනෙක්ට් කරගන්න ඊට පස්සේ මේ ස්පීකර්ස් දෙක තියලා පළවෙනිටම මොබයිල් එකට කනෙක්ට් කරන්න කලින් මේ දෙකේ කනෙක්ෂන් එක කපල් කරගන්න ඕනේ ඊට පස්සේ මේකේ කපල් වුණාම එක ඩිවයිස් එකක් වශයෙන් තමයි මේක ඔයාලට පෙන්වන්නේ. දැන් මේ තියෙනවා වගේ අපි එකට කනෙක්ට් කරලා බලමු.
මේ ස්පීකර්ස් දෙකක් එකට කපල් කරලා කොහොමද තියෙන සවුන්ඩ් එක කියලා. ඒ වගේම මේකේ තවත් තියෙනවා පොඩි වැඩ කෑලි. ඒ කියන්නේ මේක ෆෝන් එකට කනෙක්ට් කරලා තියදී ෆෝන් එකේ කැම් එක ඔන් කරලා මේ බටන්ස් වලින් මේ බටන් එක ප්‍රෙස් කරපුවාම කැම් එකෙන් ෆොටෝස් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ට්‍රිප් එකක් වගේ ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා ෆෝන් එක පැත්තකින් තියලා ඔයාලට පුළුවන් කට්ටියත් එක්ක ඉන්නවනම් ෆොටෝස් ගන්න. ඉතින් ඒ වගේ වැඩ. එතකොට ගොඩක් මේක පොඩි නිසා සාක්කුවේ දාන් යන්න පුළුවන්. හරි අපි දැන් කතා කරමු මේකේ වර්කින් හවර්ස් ගැන කොහොමද කියලා. මේක සාමාන්‍යයෙන් charge වෙන්න ඒ කියන්නේ 0 තිබිලා 100% charge වෙන්න පැය 3ක වගේ කාලයක් ගන්නවා. ඒ වගේම මේක හොඳටම සවුන්ඩ් ෆුල් කරලා වගේ පැය 2ක වගේ කාලයක් යූස් කරන්න පුළුවන් එක දිගට. ඒ වගේම අපි මේ අහන සින්දුවයි එතකොට සවුන්ඩ් වොලියුම් එකයි සවුන්ඩ් ක්වොලිටි එකයි ඒවා හැමත් එක්කම තමයි මේක බැටරි එක කාලය තීරණය වෙන්නේ. සාමාන්‍ය නෝමල් 75ක් විතර මේක වොලියුම් කරලා මේක මේ අපි සින්දුවක් ඇහුවොත් පැය 2කමාරක් 3ක් වගේ කාලයක් මේක භාවිතා කරන්න පුළුවන්. මේක බොහොම අඩු මුදලකට අපි මේක හඳුන්වලා දෙන්නේ. ඇත්තටම ඔබට මේක ගන්න උවමනාවක් තියෙනවා නම් පල්ලෙහා මේ දාලා තියෙනවා මම ලින්ක් එක. ඔයගොල්ලෝ එතෙන්ට ඇවිල්ලා අපි මේක මිලදී ගැනීමක් සිදු කරන්න පුළුවන්. හරි බලා සිටි ඔබ සැමට ස්තුතියි යාළුවනේ. අපි තවත් රිවිව් එකකින් නැවත ඔබ වෙත එනවා. ඔබ සැමට දේවි පිටයි.